සුරාපානය කරලා නේද? තමුන් කරේ සම්පූර්ණ වැරද්දක්. මගෙන් ආහ මගේ වීණාවත් අරගෙන මට නොපවසාම නිවසින් පිටවීම. මට සමාවෙන්න ඇදුරුතුමා. මංගේ මයි මිතුරන් මුණ ගැහෙන්න. මට වැටහෙනවා මිතුරන් මුණ ගැසී තිබෙන බව. ආපු විලාසෙන්ම මිත්‍රයෝ හොඳට සංග්‍රහ කරලා තියෙන විත්තියකුත් මට වැටහෙනවා. මූසිල දැනගන්නවා. මම වීණාවාදනය කරන්න සංදර්ශනවලට ගියත් රජමාලිගාවට ගියත් මට අනන්ත සුරාපාන ලැබෙනවා. ඒත් මම මෙහෙම කියලා බිඳක් කටේ හලාගෙන නෑ. සංගීතය කියන්නේ උතුම් දෙයක්. මිනිසා ආනන්දයෙන් ප්‍රඥාවට රැගෙන යන්නේ සංගීතයයි. සංගීතය නිසා මිනිසාගේ සිත ශ්‍රද්ධාවට පත් වෙනවා. ඒවා කුසල්ලත් වෙන දේවල්. එහෙම නැතුව මේ ඇදුරුතුමා මට සමාවෙන්න. මං ආයෙ වැනි දේ නොකරන්න. මම මේ අවසන්නේ සත්‍යයක්. අවසන්. මම මේ කල්පනා කරේ ගුත්තිල ඇදුරුතුමා දැන් වියපත්. ඔහුගෙන් පසු මේ දක්ෂ ගායනයේ වාදනය පිහිටන්නේ කාටද? ඒක තමයි කුමරිය. ගුත්තිල ඇදුරුතුමා සරණ බන්ධන කොටගෙනත් නැහැ. ගුත්තිල ඇදුරුතුමා සරණ බන්ධනයට එක් නොවුනේ ඇයි? මා සිතන්නේ කුමරිය ගුත්තිල ඇදුරුතුමා සමග ඒමට කුලකාන්තාවන් කැමති නැතිව ඇති. ඒ කුමකටද? මං ඔය ඇහුවමයි ගුත්තිල ඇදුරුතුමාට අකමැති අය ඉන්නවා කියලා. මා පැවසුවේ එසේ සිතාගෙන නෙමේ කුමරිය. ගුත්තිල ඇදුරුතුමාගේ මව්පියන් අන්ධ නිසා සිතනවා කවුරුන් හෝ පැමිණියහොත් ඇයට ගුත්තිල ඇදුරුතුමාට ආලය කරනවාට වඩා ගුත්තිල ඇදුරුතුමාගේ දෙමව්පියන්ට උපස්ථාන කිරීමට සිදුවන බව. මල් මදිරා. ඒ අවස්ථාව ලැබෙන කාන්තාව මුන්න තරම් පින්වන්තද? භාග්‍යවන්තද? එහෙමයි කුමරිය. දැන් මූසිලගේ වාදනයයි ගායනයයි හරි අපූර්වයිනේ. ඒකනේ අපේ පුතුණුවන්ට කොච්චරනම් පැවසුවද අපි. මූසිලට උගන්වන්න නොහැකි බවනේ අපේ පුතුණුවන් පැවසුවේ. පුතණුවන් එසේ පැවසුවේ පුතණුවන්ටන් අපේ රාජකාරී රාජමාලිගාවේ රාජකාරී නිසා කාලය සොයා ගන්න අපහසුයිනේ. ඊයේ රාත්‍රියේ කවුදර දෝලාවෙන් මේ දෙසට ගමන් කරන්නේ? අපේ සුගන්ධිකා කුමරිය සැපත් වෙනවා. අපේ රාජකුමරිය මට හිතුණා ගුත්තිල ඇදුරුතුමා බලලා යන්න කියලා. අපේ කුමරිය? අපේ කුමරියට අසුන් ගන්න මේ අසුන් සුදුසුද මන්දා? මේ තියෙන අසුන් හොඳටම ප්‍රමාණවත්. මේවා කුපමණ පියකරුද? රාජමාලිගාවේ අසුන්, දුගී පැල්පතක අසුන්, ගාන්ධර්වෙකුගේ නිවසක අසුන්. මේවා අපිට පොදු දේවල්. මේ මගේ දෙමාපියන්. අනේ අපිට රාජකුමාරීව බලන්ඩ පින් කරලා නෑනේ. මේ ශ්‍රේෂ්ඨ ගාන්ධර්වයා මේ ලෝකෙට බිහි කරපු
ඔබ දෙපළ මොන තරම් පින්වන්තද. ඒ පිනම ඇති ඔබ දෙපළට සසර නිවන්න. එහෙමයි කුමරිය. මේ අහන්න. ඇයි අපේ ගුත්තිල ඇදුරුතුමා සරණ බන්ධනේ නොවී ඉන්නේ? ගුත්තිල ඇදුරුතුමාට දාව දරුවෙක් බිහි කරොත් එයා අපේ රටට මොන තරම් අභිමානයක්ද? අපි ඒ ගැන පසුතැවෙනවා කුමරිය. අවසර. කුමරියට බීමට යමක් සූදානම් කරන්න චුන්නා. චුන්නා? ඇයි කවුද ඇදුරුතුමනි? චුන්නා අපිට උදව් කරනවා. ගුත්තිලගේ වැඩටත් උදව් වෙනවා. චුන්නා? ඔබ හරි වාසනාවන්තයි. ඒත් ඒ වාසනාව ලං කරගන්න ඔබට තාම නොහැකි වුණා නොවේද? වාසනාව දැකතක මගාරෙන කෙනෙක් නෙමේ මම. පිපෙන නෙළුමකට ආලෝකය වන්නයි මම් ප්‍රිය. ඔබේ ආලෝකයේ නිලුමට ලැබෙනකොට ඒ නිලුම පරවෙලා ඉවරයි. සංසාර ගමන කෙලවර වෙනකම් මගේ පාරමිතාව වෙනස් වෙන්නේ නෑ කුමරිය. ඒත් හිතන්න. අදේර පායලා හවසට බැස ගියාම ආයෙත් හෙට උදේට පායනවා. එතකොට අලුත් දවසක්, අලුත් බලාපොරොත්තුවක්. එසේ නොවේද? ලාල ලාල ආහන අද මාල ලාල ලාල ආහන අද මාල ලාල ලාල ආහන අද මාල ලාල ලාල ආහන ලාල 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 ආහන අද මාල ලාල ලාල අවසර. අවසරයි මොකද මේ පැත්තේ අද වේලාසනින් රාජකාරී අහවර වුණා. රාජමාලිගාවේ වැඩ කටයුතු අහවුරු වෙන්න නම් මම මිය දෙන්න ඕන. ඒ තරමටම වැඩ. මහරජෝත්තමයන්න් වහන්සේ සෑම වැඩකටම අඬ ගහන්නේ මටනේ. සුනාපරත සුගන්ධිකා කුමරිය සිරිහංග බඩාවේද? සුනාපරත බිසවුන් වහන්සේ මුළුතැන්ගෙයිද? සුනාපරත ගුත්තිල ඇදුරුතුමාණන් පැමිණියෙහිද? වීණා වාදනය පටන් ගන්න සූදානම්ද? රජ්ජුරුවන්ට එහෙනම් සුනාපර්ත නැතුවම බෑ. එහෙනම් දැන් බලන්න අපේ මහරජෝත්තමයන් වහන්සේට වීණා වාදනය අඬ ඌමනා වුණා. මට යන්න කිව්වා. මං ආවා. පයින්ද කියන්න. අවසර ඇදුරුතුමනි අවසර. අද රාජමාලිගාවට විශේෂ අමුත්තන් එහෙම පැමිණෙන දිනයක්ද? එහෙමයි. මහරජෝත්තමයන් වහන්සේ ඇදුරුතුමාට අද හවස මාලිගාවට පැමිණෙන්නයි පැවසුවා. හොඳයි සුනාපරත. අපි අද හවසට පැමිණෙනවා. අවසරයි. නාදවාල ඇදුරුතුමා. මට අද හවහට මාලිගාවට පැමිණිය නොහැකි. හොඳයි. මම යන්න. මොනවාරි පොඩ්ඩක් පානය කරමු. එපා. මේ මොහොතේ තරම් හොඳ මදි. ප්‍රමාද වෙලා බලමුකෝ. හොඳ. දැන් ඔබ වීණාවාදනය ගායන ශාස්ත්‍රය පිළිබඳව හදාර අවසන්ද? හැදෑරීම? මේ මොන නිවට කතාවක්ද? මම කාගෙන්වත් හැදෑරුවෙත් නෑ.